Hi, welcome to my YouTube channel. කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න මං අද අරන් ආවා අමුද්‍රව්‍ය දෙකක් විතර පාවිච්චි කරලා ගෙදරදිම හදාගෙන ඉක්මනින් සුදු වෙන්න පුළුවන් ෆේස් පැක් එකක්. හරි. වැඩි කතා ඕනේ නෑ. අපි යමුකෝ මේක කොහොමද හදන්නේ කියලා බලන්න. අපිට මේකට ඕනි වෙනවා හාල් පිටි අවශ්‍ය ප්‍රමාණයට අල ගෙඩියක්. අපිට මේ අල ගෙඩියම ඕනි වෙන්නේ නැහැ. අල ගෙඩියෙන් භාගයක් වගේ තිබුණාම ඇති. ඊට පස්සේ අපි මේ අල ගෙඩිය හොඳින් සුද්ධ කරගන්න ඕනි. අපි මේ සුද්ධ කරගත්ත අල ගෙඩිය මෙන්න මේ විදිහට ග්‍රේට් කරගන්න ඕනි. මම මේ අල ගෙඩියම අරගෙන නැහැ. අල ගෙඩියෙන් භාගයක් වගේ තමයි මෙතෙන්ට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අල යුෂ ටික පෙරා ගන්න ඕනි. අපි මේ පෙරාගත්ත අල යුෂ ටිකට හාල් පිටි ටික දාගෙන මිශ්‍ර කරගන්න ඕනි. ඊට පස්සේ අපි ෆේස් වොෂ් එකක් යූස් කරලා හොඳට මූණ වොෂ් කරගන්න ඕනි. ඊට පස්සේ අපි හදාගත්ත අපේ ෆේස් පැක් එක හිමින් අපේ මූණේ ගා ගන්න ඕනි. මේ ෆේස් පැක් එක ගාලා අපි විනාඩි 10ක් හරි 15ක් හරි ඉඳලා මේ ෆේස් පැක් එක වොෂ් කරන්න ඕනි. ෆේස් පැක් එක අයින් කරලා වොෂ් කරගෙන ආවා. ඉතින් ඒක නම් මරු සමක් මාරම සොෆ්ට් මාරම හොඳයි සිනිදු වෙලා මරු. ඉතින් ඔයාලත් මේ පැක් එක හදලා ගාලා බලන්න. මේක ගාලා විනාඩි 15ක් හරි 20ක් හරි තියලා තමයි වොෂ් කරන්න ඕනේ. ඉතින් ඔයත් ගාලා බලන්න මූණට මාරම ක්ලියර් එකක් එනවා. ඉතින් මේක සතියේට දෙපාරක් තුන් පාරක් විතර යූස් කරලා බලන්න සුදු වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් එහෙම කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම් හැමෝම පරිස්සමින් හොඳින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම් bye.